මෙහෙන් ගයිලා ඉන්නේ. ඉතින් කොහොමද කට්ටියට අද නම් ලොකු වැඩක් නැහැ. ඉතින් දැන් යන්නේ අපි සීලාගේ කුඹුරේ ගොයන් කපනවා. ඉතින් ඒකට යන් ඕගොල්ලෝ දැකලා තියෙනවද භූතයාගෙන් ගොයන් කපනවා. ඉතින් අපි කුඹුරට යන්නේ මාත් එක්ක යන්. ඉතින් ඕගොල්ලෝ එහෙම වෙන්නේ නැති. ඉතත් මගේ ගිහින් තිබ්බා මේ අවසරට මිපිරෙන. බලන්න වහලා දාන්න තෙල් ටික අපරාධ නැත්තම්. මේ මලයා මුයි මායි තමයි යන්නේ ඉතින්. යන් ඉතින් අපි කුඹුරට. දෙවිනි. වල භූතයෝ ඉන්දියාවෙන් රංගපන දැකලා තියෙනවා කියලා. භූතයා ගහලා ගන්නවන් අපි යනකොට ගහනවා කිව්වද? එහෙනම් ඉතින් ගහලා ඉවරයි කිව්වද එන්නේ කිව්වද? විනාඩි 10කින් එන්නම් කියලා. මෙතන එකෙක් ඉන්නවා කාගේ භූතයක් දන්නේ නැහැ ගහන්නේ නේ. දවගොල්ලෝගේ දන්නේ නැහැ. අර අපි එනවා කිව්වේ දැන්ද නැත්තම් හවසින් මාට දැන් පැය භාගයකට කලින් කොල්ලක් දීලා කිව්වා පුතා කුඹුරට දැම්ම එන්න කියලා. මේ නුව ගයිලා නේද? එදා මේ ගල්වලේ මාවුල් නැද්ද බං? බලු නෑ. වතුර දිනවද ගල්වලේ? පාසි වලට වැහිලා නේ තියෙන්නේ. අරක පාරුවම පායනවද? අර ගේ වගේ අට්ටාලේ පාසි වලට වැහිලා නේ. ඒක මාළුත් නේ. සරදර තමයි පොට්ටේ එක. ඌටා තාම නෑ නේ. ලස්සන බලන්නකො හැන්දෑවට ඉර පාගෙන. නෑ අර කපන්නේ. යහංගල. යහංගල පැත්තෙන් නම් ඉර බෑගෙන එනවා. කොහොමද අපේ ගමේ ලස්සන? අවුල්වම නෙවෙයි. මේ ඔක්කොම අදලා කපයිද? කයිදෙන නම් අය මැෂින් එක දාපිලා කෑල්ලම කප. මේ අංගල ලයින් එකේ පේනවා එන්න නයි කෑල්ලත් එක්ක. ඒ නායි කිප කෑල්ල දැන් හරියට පේන්නේ නැහැ. ඒක දැන් වල් වල වැහිලා තියෙන්නේ. පොඩි අපේන්නවත් නැහැ. හරියට අතු කැප් එක දාන්න. පොඩි දියානේ. පොඩි නෑ සුද්දෙක් ඉන්නවා. ආර වැද්ද. හලෝ. අන්න දිනනවා පැල. ඉතින් මේ තියෙන්නේ අපේ සීයාගේ පැල. අපි ඉතින් මේකට තමයි ආවේ. ඒ ආයෙ පැහිලා තියන්නේ. යහංගල ලයින් එක තමයි පේන්නේ. බයික් එක දාලා යන්න.
ඉතින් ඉස්සර කැපුවේ අතින් ඒ වුණාට ඒක ගොඩක් මහන්සි. මේක මේ ලස්සනට කපනවා පෙන්නුනට අතින් කපන එක එන මහන්සියක්. හැමෝම ඉතින් මැෂින් වලින් තමයි කපන්නේ. ලස්සනට පෙන්නුනට මේක අමාරු ජොබ් එකක් ඉතින්. ඉතින් මැෂින් එකේ දැන් ඔය කපන ගොයම් ස්ට්‍රෝක් වෙනවා. මේ විදියට. පිටුලේ මයින් වෙලා මේ විදියට වෙනවා. එතකොට ඒක දැන් අර මොළු වරන් ගියේ මේක ස්ට්‍රෝක් වුණාට පස්සේ අපි මේ වීල් එක වහ ගන්න ඕනේ. ඉතින් දැන් මේක ස්ට්‍රෝක් වෙලා ඇස්සේ ඒකට ගිහලා සපෝට් එකක් දීලා මම මේ වීඩියෝ එකට එකතු වෙන්නම්. කැපුවට ඉස්සර මිනිස්සු ඔක්කොම එකතු වෙලා ඒගොල්ලෝ අත්තංකමයට තමයි කැපුවේ. අත්තංකමය කියන්නේ මගේ වැඩකට ඒගොල්ලෝ එනවා, ඒගොල්ලෝගේ වැඩකට මයි යනවා. ඉතින් ඒ විදිහට ගොඩාක් කට්ටිය එකතු වෙලා සමගියෙන් ඉතින් තමන්ගේ කුඹුරු වැඩේ තමන් ඉවර කරගන්න. දැන් ඉතින් එහෙම නෑ, මොම වෙන වැඩවලට යනවා. කුඹුරු මත්තම කට්ටිය ඉන්නේ නෑ. දැන් ඉතින් තවත් වැඩ කර ගන්නවා. ඉතින් ඒ හින්දා හරි වෙලාවට අනිත් කෙනාගේ වැඩේට යන්න බැරි වෙන හින්දා තමන් ඉතින් මේ වගේ මැෂින් වලට සල්ලි දීලා තමන්ගේ ඉතින් කුඹුර කපා ගන්න. වැඩේ ඉක්මන් ඒ වුණාට මේ ගොයන් කපල ඉවරනාට පස්සේ ආයි වැස්සක් එහෙම ඇවිල්ලා ටික මාසයක් විතර යද්දි ගොඩාක් හැලුණ වී පැලවෙනවා මේ කුඹුරේ. ඒකවල ඉතින් අපේ ඉතින් තමයි ගොඩාක් මහන්සි. දෙන්නේ මොකද ගානේ? කපනවද? බණ්ඩක්. බණ්ඩ කපනවද? ඇයි නැද්ද? කරගෙන බලන්න.
හා ඉනිපෙට්ටියක් ගන්නකො බයික් එක පොලිස් එකේ නේද? ගඩ යන්නේ නැහනේ තෙල්ලරන උඩට තාම කපලා දෙන කුඹුරෙන් භාගයයි. රැහැට රෑවේ අපි දෙන ගෙදර යද්දී ඈ. සමයවත් හේ හොඳත් පායගෙන එනවා. හැබැයි පින්න නැති හින්දා මේ අර තාම පින්න බලලා නැහැ නේ. ඒ හින්දා රෑ කෙපුවට අවුලක් නැහැ. බණ්ඩක් කඩේ අතෝ මැල්ලුවා නම් හරිය. මැල්ලුම් කණ්ඩේ. ඉපත් කරමුද? හා. ඒකක් අපොත්. වරදේ වාලේ. මොකක්ද කියනවා? ෆෝන් එක තමයි. ඔච්චර දිනන මොනේ? ටෝච් එක නැති ෆෝන් එකක් තියෙනවද? අල්ලපන් වඩා මේකේ නයි ඉන්නවා මේ ඇතුලේ. ගහපන් ටෝච් එක. ඔක ඇවි සර්පෙ ඉන්නවා බං. කුඹුරු ඔක්කොම සර්පෙ මේක ඇතුලේ ඇත්තේ. කොළොංගුත් එක්ක දිරා. මාරින්න නම් මේ ගලත් නේ ආයෙ ගලනවා. කඩේ ගියාට වැඩක් උනේ නැද්ද? මං ගිනි පෙට්ටිය ගෙනාවද වැටලාද? දුන්නනේ අතර. අර දැන් ෂෑකයි ඒ ලිප ගාන අල්ලපන් ලිප ගාන මම බොරුවක් කියනවා. මම දරපැත්ත අල්ලපන්. කෝරු ටික ගන්නකො. ඒ චොපින් එක පත්තු කරන්න හරි. නෑ බෑග් එකේ තියෙනවද දෙන්නේ? ඉන්නනේ හොද්ද? දෙන්නේ නෝ මොකක්ද දුව බෑග් එකද? ආයෙත් පිරිලාලුද? ඔව් හරි. ලිප පත්තු කරනවා මචං.
අපි දැන් කියනවා ඉපත්තු කරන්න. ඉපත්තු කරනවා. ඉන්න ඕම යන්න ඊයේ ගොඩක්. මම දන්නේ නැහැ. මේ පාරේ ඉන්නේ ලොකු කීයක් ඉන්නවා? කොයිද මම අතු ගන්න? කුඩාට දාන්න ඉතින් අර අතෙන්ට 100 ගහ ළඟට අරන් ගියේ. අඹ ගහ ගාව. මුට්ටි දින මුට්ටි වතුර නෑ. ඈ? වතුර නෑ. නෑ. තාම මෙන්න මේ කෑල්ල කපන්න තියෙනවා. ඉතින් අද අපි ගෙදර යද්දී ගොඩක් වෙලා යයි. ඉමි ඉතින් ඔයගොල්ලොත් අපිත් එක්ක. සෝක් ගින්දර ටික. සෝක් ගින්දර ටික. ආයෙත් එක ෂොට් එකයි ලියද්ද මෙවරයි. දැන් වෙලාව 6:48යි. අන්ටට්ටියව දෙනවද කොහොමද? අර අන්ටට්ටියව දෙනවා කිව්වේ. අර තියෙන එකද? වීට දිනවා. අපි වීට දිනවා. මේ අද බෑගේ නේ මුන්නේ නේ. මම උදේ කැප්පුවේ රාජා මායේගේ. ඒකෙන් නම් මම මෙතන යනකොට 11 වෙනි වෙලාව. ඒකෙන් ටිකක් දැම්මා. ටිකක් දාලා අනිත් භාගේ කැප්පුවේම එහෙම තියෙනවා. ඔව්. ඉතින් ටිකක් ගන්නවා වේලෙන්. වතුර ටිකක් දානවද මුට්ටියට? දැම්මා. බලන්න පොඩ්ඩක් ගන්න. බැලුවේ බැලුවා ටිකක් තියනවද? ඔය අයිමර අයියප්පා කාර පාරි දිගන් පස්සේ. කාර පාරි දිගන් පස්සේ නේ. හරි වයික කොළඹ යනවලු. පාරේ එන්න දඟලන්නේ. යාවා. දවස් දෙකක් මම හිටියා හිටිය සීන් දෙනවා. වතුර දිනනක් ගන්න ආවම ඉලිගත්තා. කොච්චි මොකක්ද? දෙකේ එන්න. අඟුරු ටිකක් තියෙනවා උලන්න. ආජා. ඔව්. ඒ දුන්නාද මෙයාට? ආයෙත් අමර එක්ක වයි. ඔව් අම්ම කවනා කිව්වා. ආ දෝචරව මා දෙන්නේ.
මේ අනිත් එක මේ ලයිට් එක නැහැ කියන ප්‍රශ්නයක් නෑ මම ඊට ඉස්සරහට ලොකු ලයිට් එක පස් වුණා අපි එන්න ඕනේ නැහැ හොඳ දැගත්ත තියෙන්නේ ඊයත් ඉස්සේ ගලන් කපනවා දැගත්ත ඕ ලින්ගෙන කපනවා ඒ නගින්නේ අනිත් මන් දැන් අත්තම තුඟයි කිය ආ ඔව් ගන්න දෙන්නයි ඒ කෝරගල් 50000 අය ගුවන් වයින් ලැබෙන්නේ දැටලක් ගන්න මේ බොනවතුර ඔය කෑන්ඩි එකේ දෙන බොනවතුරද ඔව් අරගෙන යන්න ඇයි ඈ අඩේ දැන් තියන්න නෑම නෑ අපේ ඉඳ තියෙනවා අජිත් කොල්ලයක් කරන් දෙන්න අන්ට පුතාම ස්කින් එකක් තියෙනවා ප්‍රතිභාගට් එකේ ඊට පස්සේ එන්ට යන්නේ මේ නෝ යන්නේ දිනු එන්න පස්සේ වීඩියෝ නේද වීඩියෝ කියන්නේ තේරු නැද්ද මේ නම් මේකට කොහොමද ආයෙ යන වතුර ගහන කාලේ මහවුණා වතුර පැහැලා දෙන දේවල් ඉන්නේ වතුර ගියා 75 හොඳට වෙන දෙන්නේ දැන් නෙමෙයි දැම්මේ
අර ටික එල්ලගෙන තමයි හරි බෙරෙන්නකෝ. කන්න අයියෝ. අයියා යනවා. නෑමල් වික්කින කනවා. වික්කින කනවද වාඩිලා ඉන්නවද? නවේ? ඔව් හරි හරි. කොල්ල දවල් ගියා පල්ලෙහා පුර කපල ඉවර වෙලා. ඒක කාලසම මේක උන්ට ආවා. රැයට කන්නේ පාන්දරද? රැයට කන්නේ පාන්දර. වැඩි දුක කපන්න ගත්ත මේක කපල ඉවර කළාම නේ කන්න නවත්තන්නේ. ඔව්. හරි කපන්න ගිහලා. ආයෙක මේ මූලික දෙවියක ලියලා वीडियो है ना बा मैं बटन है हाथ करना
ඔන්න ඉතින් දැන් තමයි කපලා ඉවරුනේ. දැන් වෙලාව 8:48යි. ආය උරයක් නෑ. ඔය ටික දාන්න. ඒකට දාන්න. මාමා බයික් එක ගන්න වෙයි වාට. අර පුතා මේ. බයික් එක. ඒ දෙවෙනි අර බයික් එක ගනිකෝ. ඕ ඉන්දියා. අද මෙහෙන් ගයිලා ඉන්නේ. දැන් වෙලාව 9:07යි. අපි ගෙදර යද්දි කීය වෙයිද දන්නේ නැහැ.
තාම මේවා මලු ගැට ගහලා ට්‍රැක්ටරයක් අරන් ඇවිල්ලා ඒවා පටවලා ඊට පස්සේ ගෙදරෙන් ගිහලා බාලා අපි දැන් යන්න ඕනේ අපේ ගෙවල් වලට. මේ අපි 100. ඔන්න ඉතින් ඉක්මනට දැන් මේ මලු ටික බැඳ ගන්න ඕනේ. මේ මලු වල කටවල් ටික බැඳගෙන ට්‍රැක්ටරේ ආපු ගමන් පටවගෙන යන්න ඕනේ. මැෂින් එකක් යනවා මේ කුඹරේ කපල ඉවරලා අදට කපල ඉවරලා රෑ වෙලා කපන්නේ නැහැ මේ මැෂින්. කොහොමද ඉතින් ගෙවුණු වෙලාව 10:25යි. ඔව්. ඉතින් ඔහොම තමයි. ඒ 10 වෙලාව. ඔව්. නෑ. ඉතින් ඔහොම තමයි මේ පැත්තේ මිනිස්සු කන කට්ට අන්න ලෝඩ් එක පටවල ඉවරනේ දැන්. ඉතින් මෙහෙම ගොවිතැන් කළා තමයි ඒ ටික හරියට විකුණන්න හරි මිලක් දෙන්නේ නැතුව සල්ලිකාරයෝ මෝල් ව්‍යාපාරකාරයෝ කුණු කොල්ලට වගේ වී ගන්න මහන්සි බම්මට කතා කරගන්නත් බෑ. මෙන්න ලෝඩ් එක. දැන් මේක ගෙදර ගිහිල්ලා සියර ගෙදර ගිහිල්ලා බාලා අපි දෙන්න ආයෙ ගෙදර යන්නත් ඕනේ. කොහොමද අද ගමන? हाँ ඔව් 10:27යි 10:00 මේ බොරු නෝ මේ 10:27 හරියන වෙලාව මේ ඔඩු උච්චරලා ගියාද බං? එහෙනම් කොච්චර වෙලාවද අපි ඇවිල්ලා පිටකොප් කොච්චර පොර ඇල්ලුවද ෂර්ට් එක එපා යන් වතුර ගොන්ට ඒ දැන් මේක පොඩි සිලා ගෙදරට අරන් ගිහලා බාලා ගෙදර ඇතින් කීයේද අපි දැන් නාද්දි එකවත් යනවා හෙට වැඩට යන්නත් තියෙනවා මචං මේ කැලේට අලියනවා මේ ටික නම් මෙහෙම දැන් තියෙන්නේ මීට පල්ලෙහෙන් තියෙන කුඹුරු ටිකේ කට්ටිය මේ කුඹුරු රකින්නවා ඒ හින්දා අලිය එහෙම පන්නලා ගඟෙන් එහා පැත්තට යවන හින්දා මෙහෙට එන්නේ නැහැ ඒ හින්දා මේ කට්ටිය නිදා ගන්නවාද නැත්නම් ඉතින් මේ වගේ හැරලා ඉන්න ඕනේ එළි වෙනකම් මහන්සි ඔන්න අපි යන ගමන් ඉන්නේ අදට වීඩියෝ එක ඉවර කරන්න
මං ඉතින් ඉස්සරහටත් මේ වගේ හැමදාම කියනවා වගේ වීඩියෝ දානවා මගේ වීඩියෝත් එක්ක ඉන්න මේ වෙනකන් ඔයා මේ වීඩියෝත් එක්ක හිටියට ඔයාට ස්තුතියි ඉතින් මං ගිහින් එන්නම් ආයේ වීඩියෝ එකකින් බයි